ආයිබෝවන් ගයිස්. අපි අද යන්නේ මොරටු ඉඳලා ඔයියට. අපි මේ පාර යන්නේ ට්‍රේන් එකේ යන ගමන. ඉස්සරහයි කියලා අපි කියනවා. ඒ නිසා මේ ට්‍රේන් එකේ තමයි යන්න බෑ. මොරටු ඉස්සලා කරේ මොරටු ඉඳලා කොළඹ කොටුවට යන්නේ. කොළඹ කොටුවට ගිහිල්ලා අපි ඉස්සල්ලාම අටාමාර නයිට් මේල් එකේ ඉඳි අටාමාරට අපි 8 විතර කිට්ටු කරලා ගියේ මාර දෙනගත් කොළඹ කොටුවේ. ඉතින් අපි මොරටු ඉඳලා ඉස්සල්ලාම කොළඹ කොටුවට යන්න ඕනේ. ට්‍රේන් එකේ යන්නේ ඉස්සෙල්ලා. ඒකට ට්‍රේන් එකේ යන්නේ. බලන්න මාර ලස්සනක් තියෙන්නේ ඒක. එතන මගේ ජීවිතේ දැක්ක ලස්සන view එක. කොළඹ ඉඳලා බදුල්ල කෝච්චිය යන නයිට් මේල් එක දාලා ඉදල්ගස්සට ලං වෙනකොට මාර ලස්සන view එකක් දැක්කම පුළුවන්. මේ ඉදල්ගස්සේ ස්ටේෂන් එක ඉඳලා ගත්ත වීඩියෝ එක. මාරම ලස්සනයි. ඊට පස්සේ කරේ අපි ඉඳලා නයිට් වෙනකොට උදේට එනකොට පහමාරයි අපි ඉදල්ගස් ස්ටේෂන් එකේ බැස්සේ ඉදල්ගස් ස්ටේෂන් එකේ ඉඳලා උදේට අපිට ඇස්සේ ආයේ පොඩි මැනිකේ ට්‍රේන් එක ආව බතුල් ඉඳලා පොළකට ඒක පහයි 50ට බතුල්ලෙන් ඒ පහයි 50ට ඉදල්ගස් ඉන්නාගේ එනකොට 5:50 විතර වුණා. ඇස්සේ ඊට උදේට යනකොට 8:00 කාල වගේ 14ක් ලව් වෙනවා. 14ක් විතර කියනවා. 14ක් හරි 13ක් හරි. මට මේදී ඉදල්ගස්සින් ඔයියට ස්ටේෂන් එක මාර ලස්සනයි. ඒක නේ කියා ගන්න බැරි තරම් ලස්සනක් තියෙනවා. හිතා ගන්න බැරි ලස්සන සුන්දරක් තියෙන විඳින්න ඕන කවුරු හරි ඉන්නවා නම් කොළඹ ඉඳලා බදුල්ලට නයිට් මේල් එකේ නැත්නම් ආයි ට්‍රැවල් එකේ වැඩක්. ඒක ලස්සනයි. ඔයාලා දෙන්න ඕන අනිවාර්යෙන් මේ ගමන. කොළඹ ඉඳලා බදුල්ලට යන්න ඕන පොඩි. බින්ගයක් හම්බුණා. එකලඟ බින්ගවල දෙයක් හම්බුණා. එකලඟ බින්ගවල දෙයක් සමාරම වයිබ් එකක් වෙනම ලෙවල් එක. මේ ස්පින් කරලා තියෙනවා මේ වගේ view එක දකින්නත් පින් කරන්න ඕනේ. ආයේ සුපිරිම ලස්සනයි. කියන්න වචන නැහැ. තවත් බින්ගයක් හම්බුණා. ආයේ කියන්න වචන නැහැ. මේ ලස්සන විඳින්න ඕන එකක්. අපි අනික දීලා තියෙන්නේ මේ වහින් නැති කාර්යය. ඒ තනිකර ආස පැහැදිලි. කිසි මීදුමක්වත් නැහැ. ලොකුවට රස්නෙකුත් නැහැ. හැබැයි පොඩ්ඩක් පායනවා. මේ කාලේ මේ හොඳයි මේ view එකෙන් බලන්න නම් සුපිරි මාසයක් හැබැයි. අපේ ප්ලෑන් එකේ තිබ්බේ හැබැයි ටූල් එක නයිට් මේල් එකේ දෙක නයිට් මේල් 8 මාට නැති. අපි 3 වෙනිදා පාන්දර 5 මාට විතර ඔයියට ආවා. ඊට පස්සේ ඉදල්ගසින් ආවා 5:45ට. ඊට පස්සේ ආයේ 8 විතර වෙද්දී ආයේ ඔයියට ආවා. 8:00 කාල 8 විතර වෙද්දී. ඊට පස්සේ 3 වෙනිදා දවසම හොටෙල් එකේ ගියේ. ඒ හොටෙල් එක පට්ට අපි ප්ලෑන් එකේ තිබ්බේ 3 වෙනි දවසම හොටෙල් එකේ ඉඳලා ඊට
පස්සේ 4 වෙනිදා ඔහේ ඉඳලා කල්පාන්න ගිහිල්ලා යකාපටි වෙලයි වෙලිබංගුවයි කමරකන්ද බලාගෙන ප්‍රේරියක් බලාගෙන ඊට කළුපාන්න ඇවිල්ලා කළුපානෙන් අපුතලේට බස් එක ඇවිල්ලා ඊට අපුතලේ view එක බලන්න නේ තමයි ඉතින් 4 වෙනිදා ඊට පස්සේ තමයි අපුතලේ රවුමක් දාලා ඊට පස්සේ 6 වෙනිදා උදේ පායි 50 උඩට මෙනි කෝච්චි දෙනවා පායි 50 වෙද්දී අපුතලේ දෙනවා 7:50 විතර 7:57 මාර විතර ඒ අතරේ නා ඊට පස්සේ එකකින් කොළඹින් තමයි බලාපොරොත්තු වෙන්නේ මේ ප්ලෑන් එක බලමු හරියයි හැබැයි දෙසැම්බර් ඉතල මැයි වෙනකන් මැයි කියනකොට සීතලක් තියෙන අමුතුරු ලොකුවට සීතලක් තියෙනවනේ. ඒ මේ හැබැයි ජූනි මාසෙම සීතලක් නැහැ ලොකුවට සීතලක් නැහැ. එහෙම සීතලක් නැහැ ලොකුවට සීතලක් නැහැ පොඩි සීතලක් තියෙනවා නිකන් ඉතින් ඒක නම් පට්ට සීතලක් අමුතුරු එකක් නෙවෙයි. හැබැයි ලොකුවට සීතලක් ගන්න ඕන දෙසැම්බර් ඉඳලා මැයි ඒ කාලේ හරියටම හරියට. ඒ කාලේ නම් පට්ට සීතල නේද? හරි. අමාරු ඉන්නේ ඒක. ඒ කාලෙත් මරු මේ කාලෙත් එන්න ඕනේ හැබැයි පැත්ත. මේ දේශකුනේ දින දරා කරලා මේ පැත්ත බලන්න තියෙනවා නම් මරුයි. අර කාලෙත් එන්න ඕනේ දෙසැම්බර් වලට. හැබැයි ජූනි මාසෙත් එන්න ඕන අනිවාර්යයෙන්. හොඳට view එකක් බලන්න පුළුවන්. වෙනදා මීදුම් බල්ල යන එකනේ කරන්නේ. කැම්පින් කරලා මේ කැම්පින් කරනකොට මීදුම් බල්ල යන එක නේද? මේ පාරක් ඉතිරි ආවේ ඉතිරිලා view එකක් පේනවා. නයිට් මේල් එක හොඳින් හැබැයි වරක් වෙලා ඇති. ඒක නටාමාත්‍ර තියෙන්නේ හැබැයි 9 කිට්ටු වල තමයි ඇති. හැබැයි කොයියට වෙලාවට. හැබැයි කොච්චර වරක්ද කොයියට වෙලාවට හරියටම ආවෙලා. මේ උදේ කොච්චර උඩරට මෙනික බතුල් ඉදලා මේක මම වෙලාවටම ආවා. ඒක සතුටු මේකටත් ඉතින් මේ පාරේ කොච්චි වෙලාවට වැඩ කරන්නේ නැති එකේ අපි ඊදාසේ වෙලාවට වැඩ කරපියන් ලොකු දෙයක්. එකාදී
අපි හිටපු හොටෙල්ලේ මාර විව් එකක් තිබ්බා. මේ විව් එක පට්ට ලස්සන. අපි හිටපු හොටෙල්ලේ ඒක පට්ටයි. සුපිරියටම තිබ්බ විව් එක. గమనానిను చూసియాగగలనా మనసు మీద వయసుకున్న అదుపు చెప్పతగునా సామజవర గమనానిను చూసియాగగలనా మనసు మీద వయసుకున్న అదుపు చెప్పతగునా నీ కళ్ళని పట్టుకు వదలనవి చూడే నా కళ్ళు ఆ చూపులనల్లా తొక్కుకు వెళ్ళకు దయలేరా అసలు අපි ඔය ඉඳලා කළුපානට යන්න පටන් ගත්තා. අපි පටන් ගත්ත ඔයෙන් ඔය රේල් ස්ටේෂන් එකේ පාරෙන් උදේ 9ට විතර පටන් ගත්තේ. දැන් වෙලාව හරියටම 10 අමාරයි. අපි උඩවේරිය ගම පේනමාන ඉන්නේ. උඩවේරිය ගම පේනමාන ඉන්නේ දැන් නම්. මාර විව් එකක් තියෙන්නේ. ඒක කියන්නේ මාරම ක්ලියර් විව් එක. සුපිරිය. හොඳටම පැහැදිලි විව් එක. අර මීදුමත් නැහැ. වැස්සත් නිසා හොඳයි. බලාකොලොත් එක්ක අර නිල් පාට අහස මාර ලස්සනට පේනවා. එයි. මාත් එක්ක යන සගයා. එයා වේශ කර වෙලා එයා ගත්තා. පොල් හරියන්නේ නැහැ කියලා දැන් දර කෝටුවක් ගත්ත එන්න එයාගේ සහයට. කාලගුණේ නරකම නැහැ. උඩවේරිය පේනමාන ඉන්නේ. අර උඩවේරිය ෆැක්ටරියක් පේන පල්ලෙයන්. සුපිරි. සුයන්න බියන්න රියන්න. සීවාරේ කොර. විව් එක මරුවටම පේනවා. වෙනදට මිහිදුම විතරයිනේ පේන්නේ ආවා කියලා. වෙනදට මිහිදුම ටික බලලා යනවනේ. අද තමයි විව් එක දැක්කේ. මේ ස්මක්කට කියලා හිතනවා මේ වගේ විව් එකක් දකින්න නැතුව. ලංකාවේ ඉන්නවනම් එන්නම ඕන තැනක් තමයි ඔය ඉඳලා කළුපාන කියන හයික් එක. ආයේ මම දැකපු ලස්සනම හයික් එක. තව හයික් ගෝන තරම් තියෙනවා. හැබැයි මේකත් මාර ලස්සන හයික් එකක්. ඒක වෙනම වයිබ් එකක්. මේ හයික් එක. බලන්න විව් එකේ ලස්සන. අර උඩ වේරිය ගමත් එක්ක කන්ද උඩට එලා මේම විව් එකක් දකින්න මේස් කොච්චර පින් කරන්න නැද්ද. බලන්න පින්වතුනි ලස්සන. සෝබා ධර්මයේ මහා නිමෙම්මේ. සෝබාදාම කියන්නේ තරි අපූර්ව නිර්මාණය. මෙයා විඳින් කොළඹ නාගරික ජීවිතයෙන් එළියට ඇවිල්ලා. විදුලට කමන්නේ ලස්සන තැන් කැත කරන්න. අපි දැක්ක යනකොට ඔය මාර්ගයේ මේ උඩවේරියවත් පාරේ කසල තියෙන තැන් දාලා අපරා මේ පැත්තටම යන්න ඕනේ. ඔබ මේ අකාය පඩිපේ කියලා යන්න එපා පොඩ්ඩක් අවුල් වෙනවා මිනිස්සු. ගෙලින්ම ආවම බඹර කන්දර යන්න කොහමද කිය? නැත්නම් වැලිවංගොඩ යන්න කොහම කියලා අහංකෝ. වැලිවංගොඩ යන්න කොහමද කියලා අහංකෝ. කොච්චර ගියා පාරවල් හොයාගෙන තව යන්න ඉන්නේ. පාරවල් දන්නේ නැහැ කියලා මතක් වෙද්දි. උඩේරියවත් ඉස්කෝලේ
අපිට සම්පත් වැඩි එකක් තියෙනවා මේ වගේ. උඩ පෙරිවත්ත ගම්මානේ හොයියේ ඒ ඉස්කෝලේ තියෙන්නේ එක වසරයි දෙක වසරයි විතරයි. ඒ පොඩි උන්ට එක සෙල්ලම් කරගෙන ඉන්න අමාරු ආතල්ලයක් ගන්න ඒගොල්ලෝ තියෙන ඉඳගෙන. සාර්ථක ගෝවා ගමක්. එයාට බ කෝට්ටක් කරන් මොනවා වුණත් මට්ට ලස්සනයි. මාර ලස්සනක් තියෙන මේ පැත්ත නම්. පොඩි ළමයි සෙල්ලම් කරද්දී අපේ පුංචි කාලේ මතක් වුණා. අපිත් එහෙම සෙල්ලම් කරා නේද කියන මතක් වෙද්දී. හැබැයි ඒගොල්ලෝ සෙල්ලම් කරන්නේ කඳු කරයක් මැද්දේ. ඒක තමයි වටින්නේ. කඳු වලල්ලක් වටේටම තියෙනවා. ඒ මැද පොඩි ඉස්කෝලයක් තියෙනවා. ඒක පිට්ටනියම තමයි සෙල්ලම් කරන්නේ. ඒක අමුතුම හැඟීමක්. මාරු සීතලක් තියෙන්නේ. අමුතු සීතල. ලොකුවට සීතලක් නැහැ. ලොකුවට දාඩියක් නැහැ. ගාන. ඔයගොල්ලෝ විවේකයක් තියලාට එන්න මේ පැත්තට.
ඔයගොල්ලන්ගේ මනසට නිදහසක් ලබා දෙන්න. පොඩි විවේකයක් ගන්න මේ වගේ තැනකට ඇවිල්ලා. සෝබාදාම සමග ගැටෙන්න. ඒක හරි අපූර්ව හැඟීමක්. මේ සුන්දරත්වය සල්ලි වලට ගන්න බෑ. මේක ගොල්ලන්ගේ ඇස් වලින්ම දැකලා තමයි විඳින්න ඕනේ. ඔයගොල්ලෝ පුළුවන් විදිහට විවේකයක් තියලා එන්න ඉතින්. මේ පැත්තට එන්නම ඕනේ. ලංකාවේ ඉන්නවනම් අනිවාර්යයෙන් මේ පැත්තට එන්න ඕනේ. ඈ? පියසුදු විදවා? නෑ නේ බා. ලොකුවට නෑ. ඔව්. हाँ नाला दिया हैं हाँ अरे මේ කාලේ මාරු වෙයි බා අර මීදුම් තියෙන කාලේ වල දෙසැම්බර් නොවැම්බර් වලට આવොත් නම් ඉතින් මීදුම තමයි බලන් යන්න මීදුමයි වැස්සයි ඒ ටික තමයි බලන් යන්නේ අර ජූනි මාසේ තාතල් ලැබේ වැස්සත් නෑ මේ 15ට කලින් නම් මේ ආව වැස්සත් එක්ක උලඟයි මැවිලා තියෙන අපුපිරියට මේ අපි ආවට පස්සේ තමයි මේ වැස්සයි උලඟයි දෙකම අඩු වෙලා ඇති උපිරියට බෑ පායනවා මේ පැත්තට මොනවා සුපිරි පෑයිලන් නම් පායන ආයෙත් අල්පුතලෙට කියන හොඳටම ඇති බා පැත්ත මාර ලස්සනයි බලන්න මාර ලස්සනක් තියෙන මේ පැත්තම ඉන්න හිතන පැත්ත අනිවාර්යයෙන් ඇත්තටම මේ ගයක් හදාගෙන ඉන්න තැන මේ පැත්තේ කොච්චර දොස්තර වුණත් මනසට නිදහසක් කියලා මේ පැත්තේ ඉන්නකොට පහයන එක බෑ පැහැව සුපිරි එනවා වැස්ස තියා වැසි වලාකුලක්ක පලාතක පේන පැත්තක නෑ වයි වලාකුලක්ක පේන පැත්තක නෑ පහයන එක නම් පැහැවුවා සුපිරියට වැස්ස නැති මේ ගමන යන්න වෙන්නෙත් නෑ වැස්ස නම් නනා තමයි යන්නේ බාන්න මාරු විවයක් තියෙන මාර ලස්සනයි විව් එක නම් උඩිපේට උඩවේරිවත් ගම්මානේ අර පල්ලේ විව් එක බලන්න මාර ලස්සනක් එක නම් අම්මෝ මරු කොච්චර පයින් යන්න අමාරු වුණත් අද මේක යන්න බෑ මොකෑ වඩාගෙන යන්නේ කවුරු හරි මාව අද යන්නම ඕනේ මේ ගමන ඒ නිසා තමයි මේක අමරන්න මාර ලස්සන මේක කොච්චර මානසික දැනුණත් කොච්චර මේ කඳුවදිත් ස්ලෝ වුණත් මේ විව් එක දාගිත් ඔක්කොම මානසික යනවා මාර ලස්සනක් තියෙන විව් එක නා ලංකාවේ මේ වගේ තැන් තියෙනවා කියලා පුදුමයි මට ලංකාවේ කොච්චර තැන් තිබ්බා මෙතන නම් මාර ලස්සනක් තිබ්බේ මාර ලස්සනයි මෙතන මේ වගේ තැනක් දකින්නත් මම පින් කරන්න ඕන මාර ලස්සනක් තියෙන්නේ wow heaven this place heaven
Oi. Hey. අම්මෝ ලස්සනයි. නීල හරිත පැහැ. හයික් එක ඔය රේල්වේ ස්ටේෂන් එකේ ඉඳලා කළුපාරට කිලෝමීටර් 22ක් තියෙනවා. කිලෝමීටර් 22ක් තියෙනවා කියන්නේ ඉතින් හැබැයි මේ ගමන කිලෝමීටර් දැන් භාගයක් විතර ආවා. ඒ ලොකුවට මාංශයක් දැනෙන්නේ. ඒක තමයි මාර වටින්නේ. ලොකුවට මාංශයක් දැනෙන්නේ. බලමු තව යන්න මොනවා වෙයිද දන්නේ නැහැ. දැනට නම් අවුලන්නේ. ඒත් මේ වගේ view එකක් දැක්කත් කොහොම මාංශ හිතෙනවද? මේක නම් පිස්සු වැදෙනවා තනියම. මේකට කීපාර මේ එනකොට පින්න විතරයි මෙතන පෙවුනේ. මාර ලස්සන view එකක්. මේක මේ වැහිලා තනි කර. දැන් නම් මාරම ක්ලියර් එකක් තියෙනවා. මේක මගේ පළවෙනි ඔයේ ඉඳලා කළුපාරට යන මාර්ග ප්‍රථම අවස්ථාව. ඒත් මම දන්නවා මම තව ජීවිතේ තියෙන දුරහට මම මේ පැත්තට එනවා කියලා. එච්චරටම මේ පැත්තට හැබැයි වෙනවා. ඔයගොල්ලෝ තේරෙන රස විඳින්න මේ දේවල්. මේ ගමන බයික් එකේ යනකොට හැබැයි පයින් යන එක තමයි වටින්නේ. මාර ලස්සන විදිහට පයින් ගියොත් නම් මේ ගමන විඳින්න පුළුවන් හොඳට. බයික් එකෙන් යනකොට හොඳට විඳින්න පුළුවන්. පාර පොඩ්ඩක් දුෂ්කර වුණාට පයින් යන එක තමයි මම හිතන්නේ මේ ගමන සුදුසුම දේ. පයින් යන එක තමයි වටින්නේ. view එකක් බලාගෙන මේ සුන්දරත්වයත් විඳගෙන සෝබාදාම අපිට යන්න පුළුවන් හරි ලස්සන විදිහට. බලන්න රස විඳින්න. මේක තමයි ලංකාවේ සුන්දරත්වය. අමුතුම සීතලක් එන්නේ වැඩි සීතලක් නැහැ. රස්නෙත් නැහැ. උලගත් එක්ක අමුතුම සීතල. මේ වචන වලට පෙරලන්න බෑ. මාර ඇඟීමක්. නාගරික ජීවිතෙන් ඔබට පැමිණියාම සුන්දර කඳුකරේ ඔය සිට කළුපාන දක්වා. සෝබාදාමත් එක්ක හරි අපූර්ව. සෝබාදාමත් එක්ක හරි අපූර්ව බැඳීමක්. එන්න ඔයගොල්ලෝ මේ සුන්දරත්වය දකින්න. ජීවිතේට දවස වෙනුවෙන් අද දවස නාස්ති නොකර ජීවිතේ විඳින්න.
මේ සෝබාදාමත් එක්ක එහෙම ජීවිතේ විඳින එක මාර හැඟීමක්. ඒ හැඟීම විස්තර කරන්න හරි අමාරුයි. වචන නැති වෙන තරමට. එන්න මේ සෝබාදාමත් සමග හරි අපූර්වට ජීවිතේ විඳින්න. හැබැයි මේ ගහ කොළට සතා සිව් බවන්ට මේ පරිසරයට හානියක් නොකර මේ පරිසරයට ආදරය කරමින් ජීවිතේ විඳින්න. අර දිනේශ් කියනවා. දිනේශ් කියන විදියට සෝබාදාම රකින්නා සෝබාදාම විසින්ම රකින්නු ලබයි. ඒ වචන වලට මම හරි ආදරේ. මම දැකලා තියෙන සුපිරිම ට්‍රැවලින් චරිතේ දිනේශ් පැතු. සමරකන්ද දියැලෙන් දිය ධාරාවක් කඩන් වෙන්න දියත් මාර ලස්සන. ඒක විදින්නත් පින තියෙනවා. ඒ කන්ද උඩින් වැටෙන දිය ධාරාව පූෂණය වෙන මේ කමේ ජනතාව හරිම වාසනාවන්තයි. අපුතලේ රාත්‍රියක් කියන්නේ මේ අපේ තුන්වෙනි දවසේ අපුතලේ ටවුන් එකේ තමයි අපි ඉන්නේ. අපුතලේ රාත්‍රියට මාර ලස්සනයි. පුංචි ලයිට් ලස්සනට තියෙනවා. ග්‍රේට් වෙස්ටර්න්. මම හරි ආසම ස්ටේෂන් එකක් තමයි. මේ සින්දුව ගැලපෙනම තැන තමයි ග්‍රේට් වෙස්ටර්න් ස්ටේෂන් එක. ඒකම ගැලපෙන. ඉතින් අවසරයි සමු ගන්නට.